ඔයා දන්නවද ඔයාගේ වීඩියෝ එකට views එන්නේ නැත්තේ වීඩියෝ එකේ අවුලක් නිසා නෙවෙයි කියලා. ගොඩක් වෙලාවට හේතුව භාෂාව. අපි සිංහලෙන් වීඩියෝ කරාම ඒක බලන්නේ ලංකාවේ අය විතරයි. හැබැයි ඔයා හිතන්න ඔයාගේ වීඩියෝ එකට සුද්දෙක් ආවොත් එයාට මුකුත් තේරෙන්නේ නැහැ. එයා තත්පර 5න් වීඩියෝ ක්ලෝස් කරලා යනවා. එතකොට මොකද වෙන්නේ? YouTube ඇල්ගොරිතම් එක හිතනවා මේ වීඩියෝ එක වැඩක් නැහැ කියලා. එතනින් ඔයාගේ රීච් එක ඉවරයි. හැබැයි අද මං කියලා දෙනවා සතයක්වත් වියදම් නොකර ලෝකේ ඕනම කෙනෙක්ට තේරෙන විදිහට ඔයාගේ වීඩියෝ එකට ප්‍රොෆෙෂනල් සබ්ටයිටල්ස් දාගන්න සුපිරිම ක්‍රමයක්. ඒකත් Gemini AI එකයි CapCut එකයි විතරක් පාවිච්චි කරලා. මේක හරියට කරොත් ඔයාගේ channel එකේ growth එක කාටවත් නවත්තන්න බෑ. Make sure to enable subtitles for the full experience. සබ්ටයිටල්ස් නැතුව වීඩියෝ එකක් දානවා කියන්නේ නිකන් ඇස් වහගෙන වාහන එලවනවා වගේ වැඩක්. ඇයි මම එහෙම කියන්නේ? ඔයා සිංහලෙන් කතා කරාට ඉංග්‍රීසි සබ්ටයිටල් එකක් තිබ්බොත් මුළු ලෝකෙම ඔයාගේ ඕඩියන්ස් එක වෙනවා. Silent watchers. අද කාලේ 180ක් දෙනා වීඩියෝ බලන්නේ සද්ද නැතුව. බස් එකේ යන ගමන්, ඔෆිස් එකේ ඉන්න ගමන් සබ්ටයිටල්ස් නැත්තම් එයාලා ඔයාගේ වීඩියෝ එක ස්කිප් කරනවා. SEO power. අපි දාන සබ්ටයිටල්ස් YouTube එකට කියවන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි ඉංග්‍රීසියෙන් දෙයක් සර්ච් කරාම ඔයාගේ සිංහල වීඩියෝ එක උඩින්ම පෙන්වන්න මේක උදව් වෙනවා. ඉතින් අද අපි බලමු කොහොමද මේ වැඩේ Gemini AI එකත් එක්ක ගේමක් නැතුව කරගන්න කියලා. හරි ඔන්න මම මගේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. thumbnail එකේ කිව්ව විදියටම මම මේකට tools දෙකයි පාවිච්චි කරන්නේ. එකක් තමයි CapCut Pro කියන software එක, අනිත් එක තමයි Gemini AI. ඉතින් මේකට CapCut Pro ම ඕනේ නැහැ. ඔයාලට CapCut software එකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලට මම මේ වීඩියෝ එක චුට්ටක් ප්ලේ කරලා පෙන්නන්නම්. අද ඔයාගේ වීඩියෝ එකට views එන්නේ නැත්තේ වීඩියෝ එකේ අවුලක් නිසා නෙවෙයි කියලා. ගොඩක් වෙලාවට හේතුව භාෂාව. හරි මේ වීඩියෝ එක කරලා තියෙන්නේ සිංහලෙන්. ඉතින් මට මේකට ඉංග්‍රීසි වලින් තමයි සබ්ටයිටල්ස් දාගන්න ඕන. මම කියලා දෙන්න මේ වැඩේ කොහොමද කරන්න කියලා. ඉතින් මම ගොඩක් වීඩියෝස් බැලුවා. ඒ ගොඩක් වීඩියෝස් වල කියලා තියෙන්නේ සබ්ටයිටල්ස් ගන්න විදිය 100%ක් සාර්ථක නැහැ. ඉතින් මම මගේ channel එකෙන්, ඒ කියන්නේ තාරක vlogs YouTube channel එකෙන් ඔයාලට හැමතිස්සෙම දෙන්නේ මහන්සි නොවේ 100%ක් accurate විදියට මේ දේවල් කරගන්නේ කොහොමද කියලා උගන්වන එක. ඉතින් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට අද ඉඳන් සබ්ටයිටල්ස් ගැන වද වෙන්න විදියක් නැහැ. මේ මෙතඩ් එක ෆලෝ කරාට පස්සේ ලේසියෙන්ම ඔයාලට සබ්ටයිටල්ස් දාගන්න පුළුවන්. හරි. දැන් මට ඉස්සෙල්ලම ඕන මේ CapCut එකේ මේ වීඩියෝ එක නැතුව මේකේ voice එක, ඒ කියන්නේ හඬ විතරක් export කරගන්න ඕන wave file එකක් විදියට හරි mp3 file එකක් විදියට හරි. මම ඒකට මුලින්ම මෙන්න මේ විදිහට දෙයක් කරගන්නවා. මම මේ timeline එක මෙතනින් zoom out කරගෙන මට මේ සම්පූර්ණම වීඩියෝ එකට දාගන්න ඕන subtitles. ඒක නිසා මම ඔයාලට පෙන්නන්න මම මෙතෙන්ට විතරක් ගන්නම්. හරිද? ඒක නිසා මෙතෙන්ට සිලෙක්ට් කරගන්න මට ඕ වකුර ගහන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන export කියලා ටැබ් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ පෙන්නනවා. වීඩියෝ තියෙනවා, එක දේවල් තියෙනවා. ඉතින් අපිට වීඩියෝ එක ඇත්තටම අවශ්‍ය නැහැ. අපිට ඕන ඔඩියෝ ෆයිල් එක විතරයි. හරිද? ඊට පස්සේ මම මේ වීඩියෝ කියන එක අන්ටික් කරගත්තා. හරිද? ඊට පස්සේ පල්ලෙහාට යනකොට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක wave file එකක් විදිහට තියෙන. මට මෙගාබයිට් 7ක් වගේ තමයි මේ ටික export කරන්න යන්නේ. ඉතින් මම කරන්නේ මේ වැඩේ මේ විදිහට export කරගන්න. හරි. ඊට පස්සේ මේ තියෙන export කරගත්තු ෆයිල් එක මම මේක කට් කරලා දැනට මම දාගන්නවා මෙන්න මේ download ෆයිල් එක ඇතුළට. හරි මෙන්න මෙතෙන්ට දාගෙන තියෙනවා. right ඔන්න දැන් මම ඕනනම් ඒක පොඩ්ඩක් play කරලා පෙන්නන්නම් ඔයාලට වඩාත් හොඳ. ඔයා දන්නවද ඔයාගේ වීඩියෝ එකට views එන්නේ නැත්තේ? හරි ඒ කියන්නේ දැන් මෙතනින් export කරපු audio එක තමයි ඒ තියෙන්නේ. guys ඔන්න ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්නෙ. මම ඊට පස්සේ Gemini AI එක ඕපන් කරගන්න. ඔයාලට පුළුවන් Google ගිහලා Gemini AI කියලා ගහන්න. ඊට පස්සේ මම කරන්නේ මම රෙකෝඩ් කරගත්තු, ඒ කියන්නේ රෙකෝඩ් කරගෙන එක්ස්පෝර්ට් කරපු අර ඔඩියෝ ෆයිල් එක මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරගන්නවා මේ විදිහට. හරිද? එතකොට Gemini එකට මේක ලස්සනට අප්ලෝඩ් වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆයිල් එක මේකට අප්ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ prompt එක මෙතෙන්ට paste කරගන්නවා. හරිද? මේක දාලා තියෙන්නේ I have uploaded an audio file of YouTube video in Sinhala language. මම මේක සිංහලෙන් කරපු නිසා please listen it carefully. I need you to translate the spoken content into English and provide the subtitles. Make sure the translation matches the timing and tone of the video. Break the text into short sentence suitable caption නොම කියලා දාලා තියෙන්නේ. හරිද? ඉතින් මේක
මම ඉංග්‍රීසි වලින් ගැහුවට ඔයාලට මේක සිංහලෙන් ගහන්න පුළුවන්. ඔයාලට සිංහලෙන් ටයිප් කරගන්න පුළුවන්. මම මෙන්න මේතන ඔඩියෝ එකක් අපි දැන් සාමාන්‍ය පුද්ගලෙක් කතා කරනවා වගේ අපිට ජෙමිනිත් එක්ක කතා කරන්න පුළුවන්. එයාට සිංහල හොඳට තේරෙනවා. ඉතින් අපිට ගන්න පුළුවන් මම මෙන්න මචං කියලා උනත් කියන්න පුළුවන්. මචං මම මෙන්න මේක අප්ලෝඩ් කරලා තියෙන මේ ෆයිල් එක. ඉතින් මට මේක ඉංග්‍රීසි සබ්ටයිටල්ස් හදලා දෙන්න වචන සිංහල සෙන්ටෙන්ස් එක ඉස්සරහා ඉංග්‍රීසි එක එන විදිහට ලස්සනට ලියලා දෙන්න කියලා දැම්මත් දෙනවා. හැබැයි එහෙම දාලා ඉවර වෙලා මෙන්න මෙතන මේ ඔයාට මේ thinking කියන එක තමයි ටික් කරගන්න ඕන. හරිද? මේ thinking කියන එක ටික් කරලා ඔයාට පුළුවන් සබ්මිට් කරන්න. එතකොට අපි බලමු මෙයා කොහොමද මේ වැඩේ කරන්න කියලා. දැක්කනේ? එතකොට මෙයා ඉංග්‍රීසි සබ්ටයිටල්ස් දෙක ටික ලස්සනටම දෙනවා මේ තියෙන සුපිරියටම ඒ ටික දීලා තියෙන්නේ. Do you know why you are videos? එහෙම සුපිරියටම දැන් හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක්. මම ටයිම් එකත් එක තමයි දීලා තියෙන්නේ. එතකොට මට දැන් පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. එතකොට මම මෙතන ගහනවා ආපහු ඉංග්‍රීසි වලින්. මම ගැහුවා මට මේකට අදාළ සිංහල සෙන්ටෙන්ස් එක ඉස්සරහින් ඉංග්‍රීසි සබ්ටයිටල්ස් එන විදිහට ලියලා දෙන්න කියලා. අපි බලමු එයා කොහොමද ඒක ලියලා දෙන්නේ කියලා. මේ තියෙන්නේ. ඉතින් මීට වඩා තව මොනවද? දැන් පේනවනේ. ඔයා දන්නවද ඔයාගේ වීඩියෝ එකට views එන්නේ නැත්තේ වීඩියෝ එකේ අවුලක් නිසා නෙවෙයි කියලා. ඔන්න දැන් මම මෙතෙන්ට ගිහිල්ලා ප්ලේ කරාම බලන්න. ඔයා දන්නවද ඔයාගේ වීඩියෝ එකට views එන්නේ නැත්තේ වීඩියෝ එකේ අවුලක් නිසා නෙවෙයි කියලා. හරි. එතකොට මේ තියෙන ඔයා දන්නවද ඔයාගේ වීඩියෝ එකට views එන්නේ නැත්තේ වීඩියෝ එකේ අවුලක් නෙවෙයි නිසා කියලා. Do you know why your video isn't getting views? It is not because there's a problem with the video. හරිද? වීඩියෝ එකේ අවුලක් නෙවෙයි. ඔය ලස්සනටම ඉංග්‍රීසි වලින් දීලා තියෙනවා. හරිද? ඊළඟට ගොඩක් වෙලාවට හේතුව භාෂාව. ගොඩක් වෙලාවට හේතුව භාෂාව. Most of the time the reason is the language. හරිද? අපි සිංහලෙන් වීඩියෝ කරාම ඒක බලන්නේ ලංකාවේ අය විතරයි. අපි සිංහලෙන් වීඩියෝ කරාම ඒක බලන්නේ ලංකාවේ අය විතරයි. When we make videos in Sinhala, only people in Sri Lanka watch them. ඉතින් ඕව තමයි subtitles. හරිද? මේක පට්ට accurate. එතකොට අපිට කරන්න තියෙන දැන් මේක මෙන්න මේ English subtitles ටික අපිට CapCut එකට දාගන්න එක විතරයි කරන්න තියෙන්නේ. හරි. මෙතෙන්ට ගියා. පළවෙනි එක මේ ඔයා දන්නවද ඔයාගේ වීඩියෝ එකට views එන්නේ නැත්තේ වීඩියෝ එකේ අවුලක් නිසා නෙවෙයි කියලා. හරි. මට ඒක දාගන්න ඕනේ මෙතෙන්ට. ඒකට කරන්නේ මම මෙතන ඔයාලට බලා ගන්න මම text කියලා එකක් තියෙනවා. text කියන එකට යනවා. ඊට පස්සේ මෙතන තියෙනවා local caption කියලා. තියෙනවා auto caption කියලා. තියෙනවා ඔහොම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම දැනට පොඩ්ඩක් auto caption කියන එක ක්ලික් කරගෙන හරිද? මෙතන පොඩ්ඩක් generate කරගන්නවා. හරි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි auto caption මම දුන්නේ මෙතන. ඇත්තටම CapCut එකේ සිංහල language එක add කරලා නැහැ. මට caption ඕන උන්නේ නැහැ. auto caption දාගත්තේ මට මෙන්න මේ bar ටික ගානට ඒ විදිහට set කරගන්න ඕන නිසා. හරිද? හරි. මම මේක පොඩ්ඩක් ලොකු කරගන්න. දැන් මෙතන මේක ක්ලික් කරාම මෙන්න මේ text එක උඩ ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ settings වල මේ වෙනම බයිලියක් තියෙන භාෂාවක්. හරිද? අපිට ඒක වැඩන්නේ අපිට ඕන English. මම කරන්නේ මෙතෙන්ට එනවා. පළවෙනි එකට මෙන්න මේක කොපි කරගත්තා guys. මෙතෙන්ට ඇවිල්ලා මේක paste කරා. මේ තියෙන්නේ ලස්සනට. හරිද? මේ ඊට පස්සේ ඔන්න ඔයා දන්නවද මේක පොඩ්ඩක් ලොකුයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ size එකට දාගන්න. මොන දැන් play කරලා බලමු. ඔයා දන්නවද ඔයාගේ වීඩියෝ එකට views එන්නේ නැත්තේ වීඩියෝ එකේ අවුලක් නිසා නෙවෙයි කියලා. මේක ඕනනම් මෙතෙන්ටම ඇද ගන්න පුළුවන්. එතකොට එයා කතා කරලා ඉවරනකම්ම මේ සබ්ටයිටල් එක පෙන්නනවා. ඔයා දන්නවද ඔයාගේ වීඩියෝ එකට views එන්නේ නැත්තේ වීඩියෝ එකේ අවුලක් නිසා නෙවෙයි කියලා. හරි. දැන් ඊළඟට තියෙන මොකද්ද බලන්න. ගොඩක් වෙලාවට හේතුව භාෂාව. ගොඩක් වෙලාවට හේතුව භාෂාව. ඉතින් මෙන්න මේ කැලල මම මෙතෙන්ටම ඇද ගන්නවා. හරිද? ඊළඟට මෙතෙන්ට ගියා. Most of the time the reason is the language. copy කරා. මෙතෙන්ට ආවා. paste. ඉතින් මේක ලේසි නැද්ද ඔයාලට මේ බලන්න. හරිද? ඊට පස්සේ ඔයාලට ඕන නම් පුළුවන් මේ කෑල්ලත් මෙහෙම අරගෙන ඒ අවශ්‍ය විදිහට මේව කපලා හදා ගන්න. මාරම ලේසි. හැබැයි ඔයා හිතන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ හැම එකටම ඇඩ් කරන්න. දැන් මම ප්ලේ කරන්නම්. ඔයා දන්නවද ඔයාගේ වීඩියෝ එකට views එන්නේ නැත්තේ වීඩියෝ එකේ අවුලක් නිසා නෙවෙයි කියලා. ගොඩක් වෙලාවට හේතුව භාෂාව.
අපි සිංහලෙන් වීඩියෝ කරාම ඒක බලන්නේ ලංකාවය විතරයි. හැබැයි වා හිතන්න දැක්කනේ ඉති මේ විදි තමයි ගයිස් අපේ වීඩියෝස්වල්ට අපි සබ්ටයිල්ස් ඇඩ් කරගන්න. ඉතින් මේක ඔයාට ගිහිලා ජෙමනයි වලින් මෙතන වාට පුළුවන් දැන්වා ඉංගලිස්වලින් එකක් තියෙනවා ඉංගලිස් අර වොයිස් ක්ලිප් එක මේකට ඇඩ් කරලා සිංහල ලැංග්වේජ් එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාට මේ සිංහලෙන් එයා සිංහලෙන් සබ්ටයිටල්ස් දුන්නම සිංහල සබ්ටයිටල්ස් ටික අරන් ඇවිල්ලා මේකට කොපි කරන්න තියෙන. ඉතින් සිංහල විතරක් නෙමෙයි ඕන ලැංග්වේජ් එකක් මේකෙන් ඔයාලා ට්‍රාන්ස්ලේට් කරගෙන ලස්සනට ගේම ගහන්න පුළුවන්. ඉතින් ඔය විදියට තමයි මෙන්න ඔයාගේ AI වීඩියෝ එකට සබ්ටයිටල්ස් ඇඩ් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට ආයේ ගැටලුවක් තියෙන විදියක් නැහැ. කොහොමද සබ්ටයිටල්ස් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් මේකට CapCut Pro ම තියෙන්න ඕනෙත් නැහැ. CapCut එකෙන් ඔයාට කරගන්න පුළුවන්. ෆෝන් එකකින් උනත් මේක ලේසියෙන්ම ඔයාට කරගන්න පුළුවන්. ඉතින් ඔයාට ගැටලුවක් තියෙනවා නම් හරි මේ සම්බන්ධව තව දේවල් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම ඒකට රිප්ලයි කරනවා. ඔයාලා දැනට මම දන්නවා පුළුවන් හැම වෙලාවකම මම ඔයාලගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. වීඩියෝ කොහොමද නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බෙල් නොටිෆිකේෂන් එක ඔබලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට එදාම ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙනම් ගිහින් නම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු guys. ජය වේවා.